මේ කතාවේ සිදුවීම් හරියටම අවබෝධ කරගන්න ඔයාලා දැනගෙන ඉන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මනෝවිද්‍යාවේ තියෙන moral disengagement කියන දේ. ඒක මම මේ විදිහට පැහැදිලි කරන්නම්. අපි හැමදෙනාම විශ්වාස කරන දේවල් තියෙනවා. මේ විශ්වාසවල ආරම්භය අපිට භෞතිකව දකින්න පුළුවන් දෙයක් හරි එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනත් ඇදහිල්ලක් වෙන්න පුළුවන්. නමුත් අපි මොන දේ කොහොම විශ්වාස කළත් මේ දේවල් වලින් අපි වටේ ඉන්න අනික් අයට වගේම Tamanටත් අනතුරක් නැත්නම් මේ වගේ විශ්වාසවල ඇත්තටම කියන්න තරම් වරදක් පේන්නේ නැහැ. නමුත් මේ වගේ දේවල් නිසා අපි කාගේ හරි ජීවිතයක් අවදානමකට පත්වෙනවා නම් අන්න එතන හොඳින් කල්පනා කරලා බලන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මේ කතාවේ ආරම්භයේ ඉඳන් අවසානයේ වෙනකන්ම තියෙන එකම ප්‍රශ්නය මේ වගේ විශ්වාසවල සීමාව නොපෙනෙන තරමටම අපේ මොළය හැඩගැහෙන්නේ කොහොමද කියන එක. Tamanව සාමාන්‍ය අයට වඩා ඉහළ තැනක ඉන්න කෙනෙක් විදිහට විශ්වාස කරන, Tamanට වඩා පහළින් ඉන්න අය සාමාන්‍ය මිනිස්සෙන් විදිහට නොදකින තරමටම මේ සීමාව බොඳ වුණාම ඕනම කෙනෙක්ට හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා තේරුම් කරගන්න බැරි වෙනවා. ඒ වගේම අපි මොනතරම් හානියක් කළත් මේ කරපු හානිය සාධාරණීකරණය කරන්න හරි Taman කරපු ඒ හානිය අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් විදිහට දකින්නත් අපේ මනස හැඩගැසෙනවා. මනෝවිද්‍යාවේ මේ වගේ දෙයක් හඳුන්වන්නේ moral disengagement කියලා. මේ වගේ පුද්ගලයන්ට සාමාන්‍ය සමාජය ඇතුළේ තියෙන නීති තවදුරටත් අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් පිළිගන්නේ නැහැ මේ නීති වලින් ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය කෙනෙකුගේ හැඟීම් මේ විදිහට වෙනස් කරන්න පුළුවන් තරම් බලවත් විශ්වාස තවදුරටත් විශ්වාසයක්ම වෙන්න පුළුවන්ද? නීතිය ඉස්සරහා මේ වගේ අදහස් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? මේ කතාවේ අවසානයේ අපිට කල්පනා කරන්න තියෙන ප්‍රශ්නයත් අන්න ඒක. එක්දස් 973 ජූනි 26 වෙනිදා කැලිෆෝනියාවේ ලෝමා ලින්ඩවල ඉපදුන ලෝරි වැලෝගේ උපන් නම ලෝරි නෝරින් කොක්ස්. ඇයට ඇලෙක්ස්, ඇඩම් සහ මෙලනි නමින් සහෝදර සහෝදරියන් 3 දෙනෙක් හිටියා. ලෝරිගේ දෙමව්පියන් වුණ බැරි සහ ජැනිස් නිතරම නීතිමය ප්‍රශ්න ඇති කරගත්තා. විශේෂයෙන්ම රජයේ බදු ගෙවීම් පිළිබඳ IRS වගේ ආයතන සමග වරින් වර නීතිමය ගැටලු ඇති වුණා. ඒ නිසා ඔවුන් ජීවත් වුණේ ස්වෛරී පුරවැසියන් විදිහට. ඒ කියන්නේ ඔවුන් ජීවත් වුණ රටේ ආණ්ඩුවට විරුද්ධව. මොනතරම් නීතිමය ප්‍රශ්න තිබුණත් මේ පවුල ඇතුලේ තිබුණේ ආගමික පසුබිමක්. ඔවුන් ජීවත් වුණේ මෝමන් ආගමට අනුව. මේ වගේ පවුල් පසුබිමක් ඇතුලේ ජීවත් වුණ ලෝරිගේ තරුණ කාලය ඉතාම සාර්ථක බව පෙනෙන්න තිබුණා. ලෝරි පාසල් කාලයේදී ඇයගේ යහළුවන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්. ඒ වගේම 2004දී මිස් ටෙක්සාස් තරගවලටත් පසුව ඒ කාලයේදී ජනප්‍රිය ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් ඇය සහභාගී වුණා. කොණ්ඩමෝස්තර ශිල්පිනියක් විදිහට රැකියාව කරපු ලෝරිට නිතරම සමාජයේ කැපී පෙනෙන චරිතයක් විදිහට ජීවත් වෙන්න ලොකු කැමැත්තක් තිබුණා. පිටතින් බලන ඕනම කෙනෙක්ට ලෝරි කියන්නේ ශක්තිමත් පර්සනැලිටි එකක් තිබුණ ගැහැණු කෙනෙක්. ඒ වුණාට ඇයගේ මානසික අස්ථාවර බව තේරුම් ගන්න පුළුවන් ගැටලුකාරී අතීතයක් තිබුණා. ඒ තමයි ඇයගේ පවුල් ජීවිතය. ලෝරි මුලින්ම විවාහ වෙන්නේ 1992 අවුරුද්දේදී. මේ වෙනකොට ඇයට වයස අවුරුදු 18යි. නමුත් ඉතාම කෙටි කාලයකින් ඇය මේ විවාහයෙන් වෙන් වුණා. 1995 අවුරුද්දේදී ඇය නැවත විවාහ වෙනවා. ඒ විලියම් ලජෝයා සමග 1996 දී ලෝරිට ඇයගේ පළවෙනි දරුවව ලැබෙනවා. ඒ පිරිමි දරුවෙක්. ඔහුගේ නම කෝල්බි. නමුත් මේ විවාහයත් වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ මොකද 1998 වසරේදී ලෝරි සහ විලියම් වෙන් වුණා.
ඊට පසුව ඇය ජෝසප් ඇන්තනි රයන් කියන පුද්ගලයා සමග 2001 වසරේදී නැවත විවාහ වුණා. 2002 අවුරුද්දේදී ඔවුන්ට ටයිලි නමින් දියණියක් ලැබුණා. අවුරුදු 4කට පසුව 2005 අවුරුද්දේදී මේ විවාහයත් බිඳ වැටුණා. නමුත් අවුරුදු ගාණක් දරුවන්ගේ භාරකාරත්වය වෙනුවෙන් නීතිමය ගැටලුවක් තිබුණා. 2007 වසරේදී ලෝරිගේ සහෝදරයා ඇලෙක්ස් විසින් රයන්ට දරුණු පහරදීමක් කරනවා. මේ නිසා ඇලෙක්ස් දවස් 90කට සිරගත වුණා. 2018 අවුරුද්දේදී හෘදයාබාධයකින් රයන් මිය යනවා. ඇයගේ 4 වෙනි විවාහය වෙන්නේ ලේලන්ඩ් චාල්ස් ඇන්තනි වැලෝ සමග. කෙටියෙන් කියනවා නම් චාල්ස් වැලෝ සමග. ඒ 2006 අවුරුද්දේ පෙබරවාරි මාසයේ. 2013 අවුරුද්දේදී ඔවුන් චාල්ස්ගේ සහෝදරියක් වුණ කේ වුඩ්කොක්ගේ මුණුපුරා වුණ ජෝෂුවා ජැක්සන් කියන පිරිමි දරුවව ඔවුන්ගේ භාරයට ගත්තා. ජෝෂුවා ජැක්සන් එහෙම නැත්නම් හැම කෙනෙක්ම ඔහුව හඳුන්වපු විදිහට ජේ ඔටිසම් තත්ත්වයකින් ඉඳපු දරුවෙක්. මේ නිසා ලෝරි සහ චාල්ස් ඊටම උවමනාවෙන් ජේ ගැන නිතරම හොයලා බැලුවා. විශේෂයෙන්ම ඔහුගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ ලෝරි නිතරම සැලකිලිමත් වුණා. ලෝරිගේ පළවෙනි දරුවා කෝල්බිට අනුව ලෝරි කියන්නේ ඇයගේ දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානමින් ඉඳපු ඔවුන්ට ගොඩක් ආදරය කරපු අම්මා කෙනෙක්. ලෝරිගේ කලින් පවුල් ජීවිත 3ටම වඩා හොඳ පවුල් ජීවිතයක් ඇය චාල්ස් සමග ගත කරන බව පෙනෙන්න තිබුණා. ඇය පොඩි කාලේ හැදී වැඩුණ පවුල් පසුබිම නිසා ආගම සම්බන්ධ විශ්වාසවලට ලෝරිගේ ලොකු උනන්දුවක් තිබුණා. මේ උනන්දුව නිසා ඇය චැඩ් ඩේවෙල් කියන ලේඛකයාගේ ලෝක විනාශය ගැන ලියවුණ පොත් කියවන්න පටන් ගත්තා. මතු පිටින් සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් වගේ පෙනුනත් ඇතුළතින් ලෝරිට තිබුණ මේ උනන්දුව ටිකෙන් ටික අන්තගාමී ආගමික විශ්වාසවලට යොමු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇය වැඩි කාලයක් ගත කළේ ලෝක විනාශය එහෙම නැත්නම් ඩූම්ස්ඩේ කියන සංකල්පයට අමතරව නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අද්භූත මරණාසන්න අත්දැකීම් පිළිබඳ තොරතුරු සොයන්න. 2015 අවුරුද්දේදී ලෝරිගේ සාමාන්‍ය ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් අරන් තිබුණා. නමුත් කාටවත්ම කිසිම අදහසක් තිබුණේ නැහැ මේ සිදුවීම් කොතනින් නතර වෙයිද කියලා. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. නමුත් 2018 වසරේදී සිදුවුණ සිදුවීමක් නිසා මේ හැම දෙනාගේම ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කලින් සඳහන් කළා ලෝරි චැඩ් ඩේබෙල් කියන පුද්ගලයා ලියපු ඩූම්ස්ඩේ සංකල්පය ගැන පොත් කියවන්න පටන් ගත්තා කියලා. 2018 වසරේදී ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ ශාන්ත ජෝර්ජ් වල Preparing a People කියන සමුළුව තිබුණා. මේ සමුළුවේ අරමුණ උනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන මිනිසුන්ව දැනුවත් කිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් සූදානම් කිරීම. චැඩ් ඩේබෙල් මේ සමුළුවේ ප්‍රධාන කතිකයෙක් වුණා. චැඩ් කියන්නේත් ලෝරි වගේම මෝමන් ආගමික පසුබිමක හැදුන කෙනෙක්. ඔහුගේ පොත්වල තිබුණ විශේෂත්වය වුණේ මේ පොත් ප්‍රබන්ධවලට වඩා ඔහුට පෙනෙන ඇත්ත අත්දැකීම් කියලා සඳහන් කරලා තිබුණා. ඒ වගේම මේ පොත්වල තියෙන දේවල් ඉදිරියේදී ඇත්තටම සිදුවෙන බවත් චැඩ් කියලා තිබුණා. මේ වගේ කතාවලට ලෝරි වගේ අන්තගාමී පුද්ගලයන්ව ගොඩක් ඉක්මනින්ම වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණා. මේ සමුළුවේදී ලෝරි සහ චැඩ් පළවෙනි වතාවට මුණ ගැසුණා. මේ වෙලාවේදී චැඩ් ලෝරිට කියලා තිබුණේ ඔවුන් දෙන්න කලින් ආත්ම ගණනාවක විවාහ වී ඉඳපු බව. චැඩ්ගේ මතයට අනුව ඔහු කලින් ආත්මයකදී බයිබලයේ සඳහන් ජේම්ස් ද ලෙස් කියන චරිතය සහ ලෝරි ඔහුගේ බිරිඳ එලේනා බව සඳහන් කළා. මේ කතාව ඇත්තක් කියලා ලෝරි තදින්ම විශ්වාස කළා. මේ සමුළුවෙන් පසුවත් ලෝරි සහ චැඩ් නිතරම එකිනෙකා සමග කතා කළා. ඒ නිසා චැඩ්ට පුළුවන් වුණා ඔහුගේ අන්තගාමී විශ්වාසයන් වලට ලෝරිවත් හවුල් කරගන්න. නමුත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔවුන් මේ ගොඩනගපු මතය ක්‍රිස්තියානි ආගමට සහ මෝමන් ආගමට සම්පූර්ණයෙන්ම වෙනස් මතවාදයක්. මේ මතවාදය මෙතනින් නතර නොවී තව ගොඩනගෙන්න පටන් ගත්තා. ලෝරි සහ චැඩ් ඔවුන්ව හඳුන්වාගත්තේ
Church of Firstborn යන නමින්. ඔවුන් විශ්වාස කළා ඔවුන්ගේ ප්‍රධානම අරමුණ බයිබලයේ සඳහන් වෙන ලෝක විනාශයෙන් පසුව මේ ලෝකයේ ජීවත් වෙන්න සුදුසු 1,44,000ක පිරිසක් මෙහෙයවන එක කියලා. චැඩ් දක්වපු මතයට අනුව 2020 ජූලි 22 වෙනිදා ලෝක විනාශය සිදුවෙන බව ඔහු සඳහන් කරලා තිබුණා. මේ වගේ අදහස් සහ ඇදහිම් නිසා ලෝරි අනික් හැමදෙනාටම වඩා උසස් දේවත්වයක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. ඇය සහ චැඩ් අනික් මිනිසුන්ව වර්ග කරන්න විශේෂ ක්‍රමයක් නිර්මාණය කළා. චැඩ්ගේ ඉගැන්වීම් වලට අනුව ඔහු මිනිසුන්ව කොටස් දෙකකට වර්ග කළා. ක්‍රිස්තුස් වහන්සේට පක්ෂපාතී අය ආලෝකය ලෙසත් සාතන්ට පක්ෂපාතී අය අඳුර ලෙසත් ඔවුන් සැලකුවා. ඔවුන්ගේ මේ මතවාදයේ බිහිසුණුම කොටස උනේ සොම්බි කියන සංකල්පය. චැඩ් සඳහන් කළේ යම් කිසි කෙනෙකුගේ ශරීරයෙන් ඔවුන්ගේ මුල් ආත්මය ඉවත් වෙලා වෙනත් අඳුරු ආත්මයකට ඇතුල් වෙන්න පුළුවන් බව. මේ වගේ අයව ඔවුන් හැඳින්නුවේ සොම්බි යන නමින්. මේ පුද්ගලයන්ගේ මුල් ආත්මය ලිම්බෝ නම් අතරමැදි ස්ථානයක සිරවෙලා තියෙන බවත් ඔහු සඳහන් කළා. මේ ඉගැන්වීමේ තිබුණ භයානකකම වුණේ ඔවුන් ලිම්බෝ කියන ස්ථානයේ සිරවෙලා තියෙන මුල් ආත්මය නිදහස් කරන්න තියෙන එකම ක්‍රමය ඒ අදාළ පුද්ගලයාගේ ශරීරය විනාශ කිරීමෙන්. එහෙම නැත්නම් මරා දැමීමෙන් කියන අදහස ඔවුන් පිළිගත්තා. සයිකොලොජිකලි මේ ගැන හිතුවොත් චැඩ්ගේ ඉගැන්වීම් පිළිගන්න කෙනෙක් විශේෂයෙන්ම ලෝරි වගේ කෙනෙක්ට යම් පුද්ගලයෙක්ව සොම්බි කෙනෙක් කියලා නම් කළොත් නැවත ඒ පුද්ගලයාව සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් විදිහට දකින්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් ඒ දිහා බලන්නේ ඔවුන් අදහන විශ්වාස මත ඉඳන්. ඒ නිසා ඔවුන් මේ විදිහට නම් කරන පුද්ගලයෙක්ව ඝාතනය කරනවා කියන එක තවදුරටත් වැරද්දක් විදිහට දකින්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවට ඔවුන් හිතන්නේ ඒ අදාළ කෙනාව බේරගන්න තියෙන එකම විදිහ ඝාතනය කරන එක විතරයි කියලා. මේ වගේ ඉගැන්වීම් වලින් මේ වෙනකොට ලෝරිව සම්පූර්ණයෙන්ම පාලනය කළේ චැඩ්. මේ කතාව ආරම්භයේදීම සඳහන් කරපු මොරල් ඩිස්එන්ගේජ්මන්ට් කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ මානසික තත්වයන්. මේ සිදුවීම් දිහා සරලවම බැලුවොත් චැඩ් සහ ලෝරිගේ හමුවීම නිකන්ම ආදර සම්බන්ධයකට වඩා අන්තගාමී ආගමික මතවාදයන් සහ මානසික මෙහෙයවීම් මත පදනම් වුණ සම්බන්ධයක්. මේ සිදුවීම් හැම දෙයක්ම උනේ ඔවුන් ඇරිසෝනාවල චැන්ඩ්ලර්වල ජීවත් වෙන කාලයේදී. මේ වෙනකොට චැඩ් සමග සම්බන්ධයක් තිබුණත් ලෝරි විවාහ වෙලා හිටියේ චාල්ස් සමග. ලෝරිගේ මනස ඇතුලේ ගොඩනැගුණු මේ අන්තගාමී විශ්වාසයන් නිසා ඔවුන්ගේ පෞල් ජීවිතය කඩා වැටෙන්න පටන් අරන් තිබුණා. 2019 ජනවාරි මාසයේ දවසක ඇය චාල්ස්ට කියනවා ඔවුන් හදාගන්න බාරගත් ජේජේව තවදුරටත් ඇයට අවශ්‍ය නැහැ කියලා. මේ කතාව ඇහුනම චාල්ස් ලොකු කම්පනයකට පත්වෙනවා. ඒ මොකද ලෝර්ගේ කලින් තිබුණ ස්වභාවය මේ වගේ සම්පූර්ණයෙන් වෙනස් වුණ එක ඔහුට විසඳගන්න අමාරු ප්‍රහෙලිකාවක් වුණා. ඒ විතරක් නෙමේ කලින් සඳහන් කරපු විදිහට ලෝරි ඇයව සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් දෙවි කෙනෙක් විදිහට හඳුන්වා ගන්න පටන් අරන් තිබුණා. ඇය සම්පූර්ණයෙන්ම ජීවත් වුණේ චැඩ්ගේ ඉගැන්වීම් වලට අනුව. ඒ නිසා ඇයට බාධා කරන ඕනම කෙනෙක් ඔවුන්ගේ විශ්වාසයන්ගේ තිබුණ විදිහට අඳුරු ආත්මයක් විදිහට දකින්න ලෝරිගේ මනස වෙනස් වෙලා තිබුණා. 2019 ජනවාරි 31 වෙනිදා විවාහයෙන් පසු චාල්ස්ගේ ජීවිතේ පළවෙනි බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. ලෝරිගේ අසාමාන්‍ය කතා සහ මරණ තර්ජන නිසා චාල්ස්ට ඔහුගේ නිවස පොලිස් නිලධාරීන්ව කැඳවන්න සිදු වුණා. මේ දවසේ ලෝරිගේ හැසිරීම ටිකක් දරුණු වෙලා තිබුණා. චාල්ස්ගේ සිරුර ඇතුලේ නෙඩ් ස්නයිඩර් කියන අඳුරු ආත්මයක් ඇති බවත් චාල්ස් මිය ගිහින් කියලත් ඇය චාල්ස්ට කියලා තිබුණා. මේ හේතුව නිසා ඔහුව මරා දමන බවත් ලෝරිගේ විශ්වාස නිසා මේ ලෝකයේ තියෙන නීතිවලට යටත් නොවන බවත් ඇය තවදුරටත් කියලා තිබුණා. ඒ මොකද ලෝරිගේ මනස ඇතුලේ ඇය තමන්ව දැක්කේ අනික් අයට
අයට වඩා උසස් දෙවි කෙනෙක් විදිහට. නමුත් පොලිස් නිලධාරීන් ආපු වෙලාවේ ලෝරි නිවසේ හිටිය නැති නිසාත් ඇයගෙන් කිසිම කෙනෙක්ට පහර දීමක් වගේ දෙයක් නොවුන නිසාත් ඇයව අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ උනේ ඇයව මානසික වෛද්‍ය පරීක්ෂණයකට එහෙම නැත්නම් mental health evaluation එකකට යොමු කරන්න කියලා චාල්ස්ට උපදෙස් දෙන්න විතරයි. ලෝරිගේ මානසික අස්ථාවරත්වයත් ඇයගෙන් චාල්ස් සහ ඔවුන්ගේ දරුවන්ට තිබුණ තර්ජනත් නිසා 2019 පෙබරවාරි 8 වෙනිදා චාල්ස් වැලෝ ඔවුන්ගේ මේ විවාහයෙන් වෙන් වෙන්න නීතිය හමුවේ නඩු පැවරුවා. ඊට අමතරව ලෝරිට විරුද්ධව තහනම් නියෝගයක් ගන්නත් චාල්ස් උත්සාහ කළා. ඒ කියන්නේ ලෝරිට චාල්ස් සමග කිසිම විදිහක සම්බන්ධයක් ඇති කර ගැනීම නීතියෙන් තහනම් කරන එක. ලෝරිගේ මනස කොයිතරම් වෙනස් වෙලාද කියලා ඔප්පු කරන තව සිදුවීමක් වෙන්නේ මේ අතරතුර. චාල්ස් සහ ලෝරි දෙන්නටම අයිති බැංකු ගිණුමකින් ඩොලර් 35,000ක් සහ චාල්ස්ගේ ට්‍රක් එකත් සොරකම් කරන් ලෝරි මේ නිවසින් යනවා. කිසිම හෝඩුවාවක් නැතිව දින 58ක කාලයක් ඇය අතුරුදහන් වෙලා හිටියා. මේ කාලය ඇතුළත ඇය හිටපු තැනක් ගැන කිසිම අදහසක් කාටවත්ම තිබුණේ නැහැ. මේ අතරතුර කාලයේදී ඔටිසම් තත්ත්වයේ ඉඳපු ජේ.ජේ.ගේ ආරක්ෂාව ගැන චාල්ස් ලොකු කනගාටුවකට පත් වුණා. ලෝරිගේ හැසිරීම නිසා වැඩි බලපෑමක් ඇති වෙලා තිබුණේ ජේ.ජේ.ගේ ජීවන රටාවට. මේ අවදානම තේරුම් ගන්න චාල්ස් 2019 පෙබරවාරි මාසයේදී ඔහුගේ ඩොලර් මිලියනයක ජීවිත රක්ෂණය ලෝරි වෙනුවට චාල්ස්ගේ සහෝදරිය වුණ කේ වුඩ්කොක්ගේ නමට පත් කළා. මාස දෙකකට පසු ලෝරි නැවත චාල්ස් සහ ඔවුන්ගේ දරුවන් වෙත පැමිණියා. මේ වෙලාවේදී ඇයගේ අතින් සිදු වුණ වැරදි සහ අඩුපාඩු නිවැරදි කරගෙන නැවත මේ විවාහය සාර්ථක කරගන්න අවශ්‍යයි කියලා ඇය කියලා තිබුණා. මොන දේ වුණත් ලෝරිට තිබුණ ආදරය නිසා චාල්ස් විවාහයෙන් වෙන්වීමේ නඩුව ඉවත් කරගන්නවා. මේ තමයි චාල්ස්ගේ ජීවිතයේ ඔහු කරගත්ත ලොකුම වැරැද්ද. ඒ මොකද ලෝරි චාල්ස්ට මොන දේ කිව්වත් මේ වෙද්දිත් ඇය සහ චැඩ් අතර ගොඩක් රහසිගත සම්බන්ධයක් තිබුණා. ඒ වගේම චාල්ස් තවදුරටත් මිනිහෙක් නෙමෙයි කියන හැඟීම තවමත් ලෝරිගේ මනසින් මැකිලා තිබුණේ නැහැ. ලෝරි සහ චැඩ් චාල්ස් කියන්නේ ඔවුන්ගේ ඇදහිීමට අනුව සොම්බි කෙනෙක් කියලා ඔවුන් විශ්වාස කළා. ලෝරි සහ චැඩ්ගේ අන්තගාමී විශ්වාසයන් බිහිසුණු මාර්ගයකට යොමු වෙන්නේ 2019 ජූලි 11 වෙනිදා ඒ චාල්ස්ගේ මරණයත් එක්ක. මේ දවසේ 911 හදිසි ඇමතුම් අංශයට කෝල් එකක් එනවා. මේ කෝල් කරන්නේ ලෝරිගේ සහෝදරයා ඇලෙක්ස්. ඔහු කියලා තිබුණේ ආත්මාරක්ෂාවට ඔහු චාල්ස් වැලෝට වෙඩි තබා ඝාතනය කළ බව. ඔවුන් දෙන්න අතර සිදු වුණ ආගියුමන්ට් එකක ප්‍රතිඵලයක් විදිහට චාල්ස් ඔහුට බේස්බෝල් බැට් එකකින් පහර දුන්න බවත් ආත්මාරක්ෂාවට ඇලෙක්ස් චාල්ස්ට වෙඩි තියපු බවත් ඔහු සඳහන් කළා. 2019 ජූලි 19 වෙනිදා චාල්ස් ලෝරිගේ නිවසට එනවා. මේ වෙලාවේ ලෝරි සමග ඇයගේ නිවසේ ඉඳපු ජේ.ජේව රැගෙන යන්න. මේ වෙලාවේදී චාල්ස් සහ ඇලෙක්ස් අතර ආගියුමන්ට් එකක් ඇති වෙලා තිබුණා. පසුව කරපු පරීක්ෂණවලදී ඇලෙක්ස්ගේ ඔළුවේ තිබුණ පොඩි තුවාලයක් නිසා චාල්ස් ඔහුට බේස්බෝල් බැට් එකකින් පහර දීපු බවත් යම් දුරකට තහවුරු වුණා. නමුත් මේ වෙඩි තැබීම ඇත්තටම ආත්මාරක්ෂාවට කරපු වෙඩි තැබීමක්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. මොකද පළවෙනි වෙඩි පහරින් චාල්ස් බිමට වැටුණු පසුව නැවතත් ඔහුට වෙඩි තියලා තිබුණා. මේ දේ ආත්මාරක්ෂාවට කළා නම් ඔහු බිමට වැටුණට පසුව නැවත වෙඩි තිබ්බේ ඇයි? ඊළඟ සැකහිතන දේ උනේ ඔවුන් මේ ඝාතනය ගැන පොලිසිය දැනුවත් කරන්න විනාඩි 45ක් විතර ප්‍රමාද වෙලා තිබුණා. මේ කාලය ඇතුළත ඔවුන් මේ අපරාධය සංගවන්න උත්සාහ කළාද කියන සැකයත් මේ වෙලාවේදී මතුවුණා. නිකමට හිතන්න මේ වගේ සිදුවීමක් අපේ නිවසක් ඇතුලේ වුණොත් අපි හැසිරෙන විදිහ මොන වගේද කියලා. නමුත් පොලිස් නිලධාරීන් ලෝරිගේ නිවසට ආපු වෙලාවේ ලෝරි හැසිරුණේ මේ විදිහට. ඇය කිසිම කම්පනයකට පත් වෙලා හිටියේ නැහැ. මේ මිනි මැරුම උන වෙලාවෙම ඇය ජේ.ජේව පාසලට රැගෙන ගිහින් තිබුණා. ඒ අතරමඟදී බර්ගර් කිං රෙස්ටුරන්ට් එකකට ගිහින් පසුව වෝල්ග්‍රීන් සුපර් මාකට් එකකින් අලුතින් සෙරෙප්පු දෙකකුත් අරගෙන තිබුණා. ඒ වුණාට මේ තිබුණ සාක්ෂි චාල්ස්ගේ මරණය හිතාමතාම කළ ඝාතනයක් කියලා කියන්න ප්‍රමාණවත් උනේ නැහැ. ඒ බව ඔප්පු කරන්න පැහැදිලි සාක්ෂි හමු වෙනකන් ඇලෙක්ස්ට නඩු පැවරීමක් සිදු වුණේ නැහැ. මේ සිදුවීමෙන් පසුව ලෝරි
ලෝරි ඇයගේ දරුවන් වන ටයිලි ජේජේ සහ ඇයගේ සහෝදරයා වන ඇලෙක්ස් සමග අයිඩහෝ ප්‍රාන්තයේ රෙක්ස්බර්ග් ප්‍රදේශයට පදිංචියට යනවා. 2019 සැප්තැම්බර් 8 වෙනිදා ලෝරි ඇයගේ දරුවන් දෙදෙනා වන ටයිලි රයන් ජේජේ සහ ඇයගේ සහෝදරයා ඇලෙක්ස් සමග යෙලෝස්ටෝන් නැෂනල් පාර්ක් එකට ගිහින් තිබුණා. පසුව රාත්‍රී 8:37ට විතර ඔවුන් නැවත නිවසට ඇවිත් තිබුණා. මේ දවසින් පසුව ටයිලි රයන් පිළිබඳ කිසිම තොරතුරක් කාටවත්ම දැනගන්න ලැබුණේ නැහැ. යෙලෝස්ටෝන් නැෂනල් පාර්ක් එකේදී ලබාගත් ඡායාරූප සහ ලෝරිගේ iCloud account එකෙන් ලැබුණ තොරතුරු අනුව මේ දවසේ හවස 3:49ට ටයිලිගේ අවසන් ඡායාරූපය ලබාගෙන තිබුණා. නමුත් ටයිලි අයිඩහෝ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්න බව ලෝරි සඳහන් කරලා තිබුණා. මේ සිදුවීමෙන් සති කිහිපයකට පසුව, ඒ කියන්නේ 2019 සැප්තැම්බර් 22 වෙනිදා ජේජේ අතුරුදහන් වෙනවා. ජේජේව අවසන් වරට දැකලා තිබුණේ මේ දවසේ ලෝරිගේ නිවසේ නැවතිලා ඉඳපු ඇයගේ යාළුවෙක් වුණ මෙලනි ගිබ්ස් සහ ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් ඩේවිඩ් වෝවික්. ලෝරි තරම් අන්තගාමී නොවුනත් මෙලනි සහ ඩේවිඩ් කියන්නෙත් ඔවුන්ගේ මේ ඇදහීම් යම් දුරකට විශ්වාස කරපු දෙන්නෙක්. මේ දවසේ රාත්‍රී 10:30ට විතර ඇලෙක්ස් විසින් ජේජේව ලෝරිගේ කාමරයට රැගෙන යන විදිය ඩේවිඩ් දැකලා තිබුණා. ඊළඟ දවසේ උදෑසන මේ නිවසේ සිටි ලෝරිගේ යාළුවන්ට ජේජේව දකින්න ලැබුණේ නැහැ. ලෝරි ඔවුන්ට කිව්වේ සොම්බි කෙනෙක් වගේ හැසිරුණ නිසා ජේජේව ඇලෙක්ස් විසින් රැගෙන ගිය බව. සැප්තැම්බර් 23 වෙනිදා ජේජේ පාසලට පැමිණියේ නැති අතර ඊට පහුවෙනිදා ඔහු මෙතනින් ඉදිරියට නිවසේ ඉඳන් අධ්‍යාපන කටයුතු කරන බව ලෝරි පාසලට දැනුම් දීලා තිබුණා. ඒ වගේම ජේජේ ඔහුගේ ආච්චි සහ සීයා සමග ලූසියානාවල පදිංචියට යන බවත් ඇය සඳහන් කරලා තිබුණා. ජේජේගේ ඔටිසම් තත්ත්වය නිසා ඔහුගේ සහයට බෙයිලි නමින් බල්ලෙක් හිටියා. මෙතනදී උන තවත් විශේෂ සිදුවීමක් තමයි අගෝස්තු 30 වෙනිදා ලෝරි විසින් බෙයිලිව විකුණලා තිබුණා. මේ සිදුවීම් වලින් පසුව ටිකක් අසාමාන්‍ය සිදුවීම් කිහිපයක් ලෝරි වටා ඇතිවෙන්න පටන් ගත්තා. 2019 වසරේ ඔක්තෝබර් 2 වෙනිදා ලෝරිගේ නෑදෑයෙක් වුණ බ්‍රැන්ඩන් බුඩ්රෝවත් ඝාතනය කරන්න උත්සාහ කරලා තිබුණා. ඇයගේ මේ වෙනස්වීම් හැම දෙයක්ම පිටුපස ඉඳන් ඇයව පාලනය කරපු චැඩ් ඩේබෙල්ටත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි ඔහු විවාහ වෙලා ඉඳපු ටැමි ඩේබෙල්ගේ මරණය. මේ දේ සිදුවෙන්නේ 2019 ඔක්තෝබර් 2 වෙනිදා. ඔවුන් දෙන්නටම මුහුණ දෙන්න සිදු වුණ මේ අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව ඊටාම විශේෂ සිදුවීමක් වෙනවා. ඒ 2019 නොවැම්බර් 5 වෙනිදා. ඒ තමයි ලෝරි සහ චැඩ් හවායි වලදී විවාහ වීම. ඔවුන් දෙන්නට මේ සිදුවීම් වලින් කිසිම බලපෑමක් නැති බව මේ දවසේ ඔවුන් ලබාගත් මේ ෆොටෝස් වලින් පෙනුණා. ඔවුන්ගේ මේ හැසිරීම් වල ස්වභාවය මේ දිහා අවධානයෙන් ඉඳපු හැම දෙනාටම ලොකු සැකයක් ඇති කළා. 2019 නොවැම්බර් 26 වෙනිදා ජේජේගේ ආච්චි වුණ කේ වුඩ්කොක්ගේ ඉල්ලීමකට පොලිසිය ජේජේ ගැන සොයන්න ලෝරිගේ නිවසට පැමිණ තිබුණා. නමුත් මේ වෙලාවේදී ජේජේ ඇරිසෝනා වල ඉන්න ලෝරිගේ මිතුරියක් වුණ මෙලනි ගිබ් සමග සිටින බව ලෝරි කියලා තිබුණා. නමුත් මේ වෙලාවේදී මෙලනිව සම්බන්ධ කරගන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. පොලිස් නිලධාරීන් මේ දවසේම ජේජේ පිළිබඳ ලෝරිගේ සහෝදරයා ඇලෙක්ස්ගෙන් ප්‍රශ්න කළා. ජේජේ ඔහුගේ ආච්චි කේ සමග ලූසියානා ප්‍රාන්තයේ ඉන්න බව ඇලෙක්ස් සඳහන් කළා. නමුත් ඔයාලට මතකද ජේජේ ගැන හොයලා බලන්න පොලිසියට දැනුම් දීලා තිබුණෙත් කේ. මේ නිසා ඇලෙක්ස්ගේ මේ ප්‍රකාශය බොරු කියලා පැහැදිලි වුණා. පොලිසිය මේ අතුරුදහන් වීම ගැන ලෝරිව සැක කරන්න පටන් ගත්තා. නමුත් ඒ වෙනකොට හැම දෙයකටම ප්‍රමාද වුණා වැඩි. ඒ මොකද මේ දවසේ රාත්‍රියේ ලෝරි සහ චැඩ් නැවත හවායි වලට පැනලා ගිහින් තිබුණා. චැඩ්ගේ මියගිය බිරිඳ වුණ ටැමීගේ මරණයෙන් පසුව ඇයගේ ජීවිත රක්ෂණ මුදලින් ඔහුට ඩොලර් ලක්ෂ 4ක් පමණ ලැබිලා තිබුණා. මේ මුදල් වලින් තමයි හවායි වලට පැනලා ගියාට පසුව ඔවුන් ජීවත් වුණේ. චාල්ස් වැලෝගේ මරණය, ටයිලගේ අතුරුදහන් වීම, ටැමි ඩේබෙල්ගේ මරණය, ජේජේගේ අතුරුදහන් වීම සහ ලෝරිගේ සහ චැඩ්ගේ මේ සැකසහිත හැසිරීම
මේ සිදුවීම් එකින් එක සම්බන්ධ වෙමින් මේ හැම දෙයක් පිටුපසම සැඟවිලා තිබුණ බිහිසුණු සිදුවීම් හෙළිවෙන්න පටන් ගන්නේ ලෝරි සහ චැඩ් හවායි වල සුඛෝපභෝගී විදියට ඔවුන්ගේ ජීවිතය ගත කරන අතරතුර මේ පරීක්ෂණ මේ විදිහට සිදුවෙන අතරතුර ලෝරි සහ චැඩ් සෙල්ෆ් ස්ටෝරේජ් ප්ලස් කියන ආයතනයකින් කුලියට අරගෙන තිබුණ ස්ටෝරේජ් ෆැසිලිටි එකක තොරතුරු සොයාගන්න පොලිස් නිලධාරීන්ට පුළුවන් වෙනවා. මේ ස්ථානයේ තිබුණේ රෙක්ස්බර්ග් වල පොලිස් නිලධාරීන් පරීක්ෂා කරද්දී ඔවුන් දෙන්න නිතරම මේ ස්ථානයට යන එන CCTV දර්ශන සහ අතුරුදහන් වුණ JJ සහ ටයිලිට අයිති ඇඳුම් සෙල්ලම්බඩු බයිසිකල් වගේ දේවල් සොයාගන්න පුළුවන් වුණා. ලෝරිගේ දරුවන් සොයාගන්න අයිඩහෝවල පොලිස් නිලධාරීන් උත්සාහ කරද්දි 2020 ජනවාරි 5 වෙනිදා ලෝරිට හවායිවලදී අධිකරණ නියෝගයක් ලැබුණා. ඒ තමයි දවස් 5ක් ඇතුළත ඇයගේ දරුවන් දෙදෙනාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසයි. නමුත් ඇය මේ නියෝගය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. තවදුරටත් මේ ගැන පරීක්ෂා කරද්දි ඔවුන් හවායිවලින් නිවසක් කුලියට ගැනීමේදී ඔවුන්ට දරුවන් නැති බවට තොරතුරු ලබා දී ඇති බව දැනගන්න ලැබුණා. මේ අධිකරණ නියෝගය නොසලකා හැරීම නිසා 2020 පෙබරවාරි 20 වෙනිදා ලෝරිව අත්අඩංගුවට ගත්තා. ඒ තමන්ගේ දරුවන් අත්හැර දැමීම කියන චෝදනාවට. ඇයව නැවත අයිඩහෝවලට රැගෙන ආවත් ඇය පොලිස් නිලධාරීන් දැනටමත් දන්න තොරතුරු වලට අමතරව කිසිම දෙයක් කිව්වේ නැහැ. නමුත් මේ අතුරුදහන් වීම සිදුවෙන වෙලාවන් වල ඇයගේ සහෝදරයා ඇලෙක්ස් ඔවුන් සමග සිටි නිසා ඔහුගේ මොබයිල් ෆෝන් එක පරීක්ෂා කරන්න තීරණය කළා. මේ තීරණය ගත්තේ FBI ආයතනයේ විසින්. මේ පරීක්ෂණයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයාගත්තා. මේ දරුවන් අවසන් වරට දැකපු අවස්ථාවල ඇලෙක්ස් ඉඳපු ස්ථාන ගැන නිවැරදිව දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම ටයිලි සහ JJ අතුරුදහන් වූ දිනවලට පසු දිනේ ඇලෙක්ස්ගේ මොබයිල් ෆෝන් එක චැඩ් ඩේබෙල්ගේ නිවස පිටුපස ගෙවත්තේ තිබුණ බව තහවුරු වුණා. මේ මොබයිල් ෆෝන් ඩේටා පදනම් කරගෙන පොලිසිය සහ FBI කණ්ඩායම් චැඩ් ඩේබෙල්ගේ ගෙවත්ත පරීක්ෂා කළා. මේ වෙලාවේදී චැඩ් ඩේබෙලුත් මේ ස්ථානයේ හිටියා. මේ පරීක්ෂණය අතරතුර ප්ලාස්ටික් වලින් ආවරණය කර ඩක්ට් ටේප් වලින් අලවලා ඊටාම සූක්ෂම විදිහට වල දමා තිබූ JJගේ මල සිරුර හමු වෙනවා. JJ මිය ගිහින් තිබුණේ හුස්ම හිර කිරීමෙන්. මේ ගෙවත්තෙම සතුන්ගේ මල සිරුරු වල දමන ස්ථානයක අමානුෂික ලෙස කොටස් කර පුලුස්සා දමා තිබූ ටයිලි රයන්ගේ මල සිරුරත් පොලිසිය සහ FBI කණ්ඩායමට හමු වුණා. මේ අවාසනාවන්ත සිදුවීම වෙන වෙලාවේ JJගේ වයස අවුරුදු 7ක් සහ ටයිලිගේ වයස අවුරුදු 16ක්. මේ මල සිරුරු හමු වෙනවත් එක්කම මෙතනින් පැනලා යන්න උත්සාහ කරපු චැඩ් ඩේබෙල්ව පොලිසිය අත්අඩංගුවට ගන්නවා. මේ හේතු නිසා චැඩ්ගේ මියගිය බිරිඳ ටැමි ඩේබෙල්ගේ මරණය ගැනත් පොලිසිය සැක කරන්න පටන් ගත්තා. මේ නිසා මල සිරුර නැවත ගොඩ අරන් තිබුණා. 2021 පෙබරවාරි මාසයේදී ටැමි ඩේබෙල්ගේ මරණයත් හුස්ම හිර කළ සිදු කළ ඝාතනයක් බව තහවුරු වුණා. ඒ වගේම මේ මරණය සිදු වුණ දවසෙත් ඇයගේ නිවස ළඟ ඇලෙක්ස්ගේ දුරකථනය තිබුණ බවට සාක්ෂි ලැබී තිබුණා. මේ විමර්ශන තවදුරටත් ඉදිරියට යද්දී චාල්ස් වැලෝව ඝාතනය කරන්න ලෝරි ඇලෙක්ස්ට උපදෙස් ලබා දී තිබුණ විදිහත් ඔහුගේ මොබයිල් ෆෝන් ඩේටා වලින් පෙනුණා. නමුත් මේ මිනිමැරුමේ ප්‍රධාන හේතුව උනේ චාල්ස්ගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීම. නමුත් චාල්ස්ගේ ජීවිත රක්ෂණය ඔහුගේ සහෝදරිය කේගේ නමට හරවපු නිසා මේ උත්සාහය අසාර්ථක වුණා. ලෝරි වැලෝ සහ චැඩ් ඩේබෙල්ගේ බිහිසුණු අපරාධවල අවසානයේ අයිඩහෝ අධිකරණය මගින් ලෝරි වැලෝව ඇයගේ දරුවන් වුණ ටයිලි සහ JJව ඝාතනය කිරීම සහ ටැමි ඩේබෙල්ව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කිරීම කියන චෝදනාවලට වැරදිකරු කරනවා. ඒ 2023 අවුරුද්දේදී. පසුව 2025දී චාල්ස් වැලෝ ඝාතනය සහ ඇයගේ නෑදෑයෙක් වුණ බ්‍රැන්ඩන් බුඩ්රෝව ඝාතනය කරන්න උත්සාහ කිරීම කියන අපරාධවලටත් ඇය වැරදිකරු වෙනවා. මේ නිසා ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබුණා.
2024 අවුරුද්දේදී චැඩ් ඩේබෙල් මේ හැම මිනිමැරුමකටම වැරදිකරු වෙනවා. ඔහුට අවසානයේ මරණ දඬුවම නියම වුණා. මේ ඝාතනවලට ඔවුන්ට උදව් කළ ඇලෙක්ස් අත්අඩංගුවට ගන්නත් කලින් 2019 දෙසැම්බර් 12 වෙනිදා ලේ කැටි ගැසීම සහ අධික රුධිර පීඩනය නිසා මිය යනවා. මේ විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. ලෝරි සහ චැඩ් ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාසයන් වලින් ඔවුන්ට විරුද්ධ වෙන අයව ඝාතනය කිරීම සාධාරණීකරණය කළා. ලෝරි ඇයගේ සහෝදරයා ඇලෙක්ස්වත් ඇයගේ මේ විශ්වාසයන්ට නැඹුරු කරගෙන ඇයගේ අරමුණු වෙනුවෙන් ඇලෙක්ස්ව භාවිතා කළා. කොහොම වුණත් අවසානයේ නිගමනය කළේ ලෝරි සහ චැඩ් මේ ඝාතන සිදු කළේ ඔවුන්ගේ අන්තගාමී අදහස් සහ සල්ලිවලට තිබුණ අවශ්‍යතාවය නිසා කියලා. මේ වගේ අන්තගාමී අදහස් සහ විශ්වාස නිසා සමාජයට සිදුවෙන හානිය ගැන ඔයාලට තියෙන අයිඩියාස් මොනවද?